දැන් අපි බලමු නිවැරදිව භාණ්ඩයක් ඇතුළත් කරගන්නා විදිය. අපි මුලින්ම යන්න ඕන භාණ්ඩ කියන පිටුවට. පාර යන්න ඕන භාණ්ඩයක් ලියාපදිංචිය කියලා තැනට. පාර මෙතන තියෙන ධන ලකුණ ගන්න ඕන. එතකොට අපිට මෙහෙම පේනවා. පාරිභෝගිකයාගෙන් සංගවන්න. දැන් ටික් එකක් දැම්මොතින් මේ භාණ්ඩේ පාරිභෝගිකයට පේන්නේ නැහැ. යට එකත් එහෙමයි. එතකොට පාරිභෝගිකයන්ට මිල පෙන්වන බටන් එක තමයි මේක. ඒක අපි ඔෆ් කරලා තිබුණොත් මිල පෙන්වන්නේ නැහැ. එතකොට මේක ඔෆ් කරලා තිබ්බොත් වට්ටම් මුදල් පෙන්වන්නේ නැහැ. එතකොට පාරිභෝගිකයට පේන්න තියා තොග මිල, සිල්ලර මිල, ලූස් මිල අපිට එහෙම තෝරගන්න පුළුවන්. එතකොට පාරිභෝගිකයන්ට මේක භාණ්ඩ ඇනුම් කරන්න මේක ටික් එක දැම්මොත් අපි භාණ්ඩ නැති වුණත් ඇනුම් කරන්න පුළුවන්. එතකොට භාණ්ඩයේ පින්තූර පාරිභෝගිකයට පේන විදිය තමයි මේ තියෙන්නේ. දැන් අපි මුලින්ම භාණ්ඩයක් හදාගන්න මේ ගැලරි කියන තැනට යන්න ඕන. තැනට ගිහිල්ලා අපි මේක ගමුකෝ. දැන් යෝගට් කියන එක මේ මුලින්ම මෙහෙම එකතු කරගන්න ඕන පින්තූරය. පාර අපිට මේකට භාණ්ඩ කේතයක් දෙන්න පුළුවන්, බාකෝඩ් එකක් දෙන්න පුළුවන්. බාකෝඩ් එක අපි මෙහෙම එකතු කරගමුකෝ. ඊළඟට අපි භාණ්ඩයේ නම අතුලත් කරගන්න ඕන. සිංහල නම පුළුවන්, ඉංග්‍රීසි නම පුළුවන්. අපි දැනට ඉංග්‍රීසි නම විතරක් මම එකතු කරන්නම්කෝ. අපිට සිංහල නමකුත් ඕන නම් සිංහල නමත් අතුලත් කරගන්න පුළුවන්. භාණ්ඩ වර්ගීකරණය කියන යටතේ සීමා කියලා අතුල් කරගන්න පුළුවන්. දැන් පාර අපි එකතු කිරීමේ ලකුණ එකට ඇඩ් කරගන්න ඕනේ. පාර වර්ගය කියන තැනට අපි යෝග්‍ය කරගන්න පුළුවන්. ඒකත් අපි එකතු කිරීමේ ලකුණ එකතු කරලා ඇඩ් කරගන්න ඕනේ. අපිට ඕන නම් තව සබ් කැටගරි එකකුත් දාන්න පුළුවන්. වර්ණය අපිට මේක රාක්ක එක තුලත් රාක්ක එහෙම දාන්න පුළුවන්. අපි ඒකට උනම් චිත්‍රකරණය කියලා දාමු. අපිට මේක ගැනුම් මිලක් අතුල් කරගන්න ඕන. අපි මේක සිල්ලර මිලක් අතුලත් කරගන්න ඕන.
අපිට තොග මිලත් අතුරත් කරගන්න පුළුවන් ඕන නම් දැන් අපිට මේක සේව් කරගන්න පුළුවන්. සාර්ථකව සේව් වුණා.